අචි මොකද්ද මේ වීඩියෝග්‍රැෆර්ස්ලා කතා වෙන ලොග් වීඩියෝ සීන් එක මාත් මගේ කැමරා එකේ එහෙම ෂූට් කරන්න ගියා හැබැයි මට ආවේ එන ඩල් කලර්ස් නැති වොෂ්ඩ් අවුට් වෙච්ච වීඩියෝ එකක් නේ ඒ හැටි ලොග් වීඩියෝ කියන දේ ප්‍රොෆෙෂනල් වැඩවලදී වීඩියෝග්‍රැෆර්ස්ලා පාවිච්චි කරන දෙයක් ඒකෙන් වීඩියෝ කළාම මේ වගේ ෆ්ලැට් කලර්ස් නැති අවුට්පුට් එකක් තමයි එන්නේ මොකක් එහෙනම් කට්ටිය ඇයි එහෙම වීඩියෝ කරන්නේ එහෙම කලර්ස් නැතුව වීඩියෝ අරන් වැඩක් නැහැ නේ ඉන්න මං කියලා දෙන්නම් අපි මේ කැමරාවකින් වීඩියෝ එකක් ගත්තාම ඒ සෙන්ස් එකට අහුවෙන ඩේටා ටික තියෙනවානේ. ඒ ඩේටා ටික කැමරා එක ඇතුළෙම ප්‍රොසෙස් වෙලා ඒ වීඩියෝ එක අපේ ඇහැට බලන්න ලස්සන වීඩියෝ එකක් විදිහට කලර්ස් පොප් වෙලා එඩිට් වෙලා තමයි අපිට වීඩියෝ ෆයිල් එක එන්නේ. ඉතින් එහෙම මේ වීඩියෝ ෆයිල් එක ප්‍රොසෙස් වෙලා එළියට එද්දි කැමරා එකේ සෙන්ස් එකට අහුවෙන ඩේටා වලින් ගොඩක් දේවල් මැකිලා කට් වෙලා තමයි ඒ වීඩියෝ ෆයිල් එක එළියට එන්නේ. ඒක හරියට අපි කැමරා එකෙන් JPEG ෆොටෝ එකක් ගන්නවා වගේ. ඉතින් ලොග් වීඩියෝ කරද්දි වෙන්නේ ඒ සෙන්ස් එකට අහුවෙන ඩේටා ටික ප්‍රොසෙස් කරන්නේ නැතුව ඒ විදිහටම ෆ්ලැට් ඉමේජ් එකක් විදිහට අවුට් කරනවා ඒ ඉමේජ් එකේ නැත්නම් වීඩියෝ එකේ තියෙන ෂැඩෝස් වලටයි හයිලයිට් වලටයි ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. මේක හැබැයි රෝ වීඩියෝ කියන එකත් එක්ක පටලව ගන්න එපා. රෝ වීඩියෝ සහ ලොග් වීඩියෝ කියන්නේ ಜಾති දෙකක්. එතකොට එහෙම ලොග් වීඩියෝ කරද්දී කලර්ස් ටික කැතට පේන්නේ අපිට ඒක එඩිට් එකේ හදා ගන්න පුළුවන් වෙන්නද? හරියටම හරි. ලොග් වීඩියෝ කරාම මේ ෆුටේජ් එක එඩිට් කරන එක්කෙනාට එඩිට් එකේදී ලොකු නිදහසක් තියෙනවා යාට ඕන විදිහට ඒ ෆුටේජ් එක කලර් ග්‍රේඩ් කරන්න. මේ නිසා තමයි ගොඩක් කට්ටිය ලොග් වීඩියෝ ෂූට් කරන්නේ ප්‍රොෆෙෂනල් වැඩවලදී. හැබැයි ඔයා ඔයාගේ කැමරා එකෙන් රෙකෝඩ් කරන ෆුටේජ් එක ප්‍රීමියර් එකට හරි මොකක් හරි එඩිටින් සොෆ්ට්වෙයාර් එකකට දාලා පට ගාලා පොඩි එඩිට් එකක් දාලා එහෙම සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරනවා නම් ඔයා කවදාවත් ලොග් වීඩියෝ කරන්න එපා. ඒක ඔයාගේ කාලය වගේම මහන්සියත් සෑහෙන අපත යන වැඩක්. ඉතින් ඔයා ඒ වගේ කරන්නේ පොඩි වැඩක් නම් ඒක කැමරා එකේ නෝමල් ස්ටෑන්ඩඩ් ප්‍රොෆයිල් එකම දාලා වීඩියෝ කරන්න. ඔයා කොහොමද ඔක දන්නේ? අයියෝ උත්තරේ සරලයි. මේ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල්. හැබැයි ඔයාට මේ දේවල් හොය හොය ඉගෙන ගන්න වෙලාවක් නැත්නම් මම විනාඩි 1ක 2ක පොඩි වීඩියෝ එකකින් මේ දැනුම ඔයාට ගෙනත් දෙන්නම්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දැම්ම කොකනට් අචීමාව ෆලෝ කරන්න.